පැතියෝ කොහොමද ඔන්න මට කතා කොහොමද මේක අපිලා ගෙඩත් අපිලාගේ නීතිය අම්මට හැමෙන්න ඕන්න කතා ප්‍රශ්නේ. ඉස්පාවල මොකද වෙන්නේ? රයිස් දාන, කුට්ටු දාන, ආපත් දාන. එතකොට මේ ස්පා කියන්නේ හොටෙල් එකක්. හරි. අපි මොකේ පුක කමු. මේ අපි මාසයක්වත් ඒ ගෙවල් පැත්තේ පළාත් යන්න හිතන්නවත් නරකයි. අපි ඔක්කොම දොරජනල් වහන් ඉමු. ඇයි මේ තේ තුනක්? එකක් සමන්තට. සමන්තට මේ වෙලාවේ සමන්ත තනියම ඉන්න ඕනේ තමයි. ඒත් අපි තනි කරන්න හදන්නේ. තේරුණාද? දෙන්න. අපි උකෝමුකෝ මොකද්ද? I am උකෝමුකෝ chairman. මොකද්ද උකමුකෝ කියන්නේ? උකෝමුකෝ කියන්නේ සර් උතුරු කොළඹ මුස්ලිම් කොංග්‍රසය. ඒකේ සභාපති සර් මම. අයිස ඔච්චර ලස්සන දිග නමක් තියෙද්දි මොකටද ඕක කෙටි කළේ? නෑ සර්. අපි ඔය හැම එකක්ම කෙටි කරනවා සර්. කෙටි කරනවද? දෙන්නේ නැහැ තමුසෙට නිවාඩු. යන්න නැන්ද? මං දැනගත්ත ඕක වෙයි කියලා. කොච්චර එල්ල ඉන්නවද? යන්තර මන්තර කුටි දතමුත් තියෙනවනේ. කුටි දතක් තියෙනවා, ගජමුතු තියෙනවා, රුද්‍රාක්ෂ තියෙනවා, බ්ලැක් කොරල් තියෙනවා, රෙඩ් කොරල් තියෙනවා, මේ හග්ගෙඩි තියෙනවා, ඇද්දලා තියෙනවා, අලිකෙන්දි තියෙනවා. ඇට දෙකක් තියෙනවා. No. Bangri wale porondo tu hulesa ai porondo rannini ma ai porondo ai tu kere ai tinta ඒව කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? නෑ ඒව කොහොමද කියන්නේ? මං කියන්නේ ජනාධිපති කියන්නේම නෑ. නෑ ඒව කියන්නේ මම කියන්නේම නෑ. ජනාධිපතිවරයා මෙතන නැත්නම් ඔබතුමාගෙන් තමයි කියන්නේ. දන්නේ ඒක උත්තරේ දන්නේ. ඉතින් වක්කිවිය යුතු මන්ත්‍රීවරයෙක් දෙන උත්තරයක් මම දන්නේ. වගකීමෙන් කියලා දන්නේ නෑ. වගකීමෙන් කියලා දන්නේ. එහෙමනම් කොච්චර වැඩ කළත් වැඩක් නෑ සර්. ඔය ඡන්දදායකයෝ කියන්නේ සර් මහා පුදුම සත්තු කොට්ටාසයක්. කොච්චර වැඩ කළත් උන්ගේ හොඳක් අහන්න ලේසි නෑ. එකෙක් හොඳ කියනකොට 10ක් බයිනවා. 10ක් හොඳ කියනකොට 100ක් බයිනවා. 100ක් හොඳ කියනකොට බනින්නේ නැත්තේ කාටද ඕයි? දැන් මට කී දෙනෙක් බනිනවද? සර්ට විතරක් ඈ. ඇයි සර්ගේ අම්මට? ඔයිලා මේ යන්න. මොකද්ද තමසි කිව්වේ? නෑ සර් මං කිව්වේ සර්ගේ අම්මා කොච්චර යහපත් ගුණකරුක මිනිස්සෙක්ද? සර් කරන දේවල් වලට ඒ අහිංසකම්ම පලි නෑනේ. අපි වැඩිපුරම බැනුම් අහන්නේ අපි කරන දේවල් වලට නෙවෙයි ඕයි. තමුසෙලා කරන දේවල් වලට. ඉතින් සර් අපිත් එහෙමනේ. අපිත් වැඩිපුරම බැනුම් අහන්නේ අපි කරන දේවල් වලට නෙමෙයි සර්ලා කරන දේවල් වලට. බනින එක බනිනවා සර්. මොනවා කළත් බනිනවා. හොඳක් කළොත් වැඩිපුර බනිනවා. හැබැයි ඉතින් බැන අපිටම ඡන්දෙ දෙනවා. අලි කොහෙද ටිකට් කොහෙද කොහෙද
ඒ අයියේ නේ කොහෙද යන්නේ කියපන් පොඩි පුතේ උඩහ ගෙදර අයියා වහබීලා. වහබීලා? ඔව් යාළු වෙලා හිටපු කෙල්ල වෙන එකෙක් එක්ක පැනලා ගිහිල්ලලු. ටක් ගාලා 19 ගහලා ඇම්බියුලන්ස් එකකට එන්න කියන්නේ. හෙලෝ. අනේ මේ ඇම්බියුලන්ස් එකට ටක් ගාලා ගෙන්න පුළුවන්ද මේ අපේ උඩහ ගෙදර අයියා වහබීලා මේ ලව් පළහිලව්වා. ඔක්කින් ලව් කරපු කාලේ කික්කින් පොල් කැඩුවනම් ඌත්තද කෝටිපතියෙක්. එච්චරයි. Sacabó. Sacabó.